පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන ලොකුම උත්සවය තමයි උපාධි ප්‍රදානෝත්සවය කියන්නේ. ඉතින් විශ්වවිද්‍යාලයේ මේ සඳහා මාස ගණනාවක් තිස්සේ සූදානම් වෙනවා. අනිත් කැම්පස් එක බලපුවාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන වෙනස්කම තමයි අනිත් කැම්පස් වල කොන්වොකේෂන් එක පැවැත්වෙන්නේ BMICH වගේ එකක. හැබැයි පේරාදෙණිය තියෙන්නේ කැම්පස් එක ඇතුළමයි. ඒ වගේම ඒක පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම ජිම්නේසියම් එක වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජිම්නේසියම් එකේ. ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසරින් වසර නවීකරණය වෙන්නේ මේ උපාධි ප්‍රදානෝත්සවය නිසා. ඒ වගේම දින දෙකක් පුරාවට මේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. මේ උපාධි ප්‍රදානෝත්සවය හැමෝගෙම සිත් ගන්න අවස්ථාවක් තමයි උපාධි පෙරහැර. සියලුම උපාධිධාරීන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වෙන සනාතන මන්දිරයේ ඉඳලා මල් පාර දිගේ ජිම්නේසියම් එකට එනවා. මේ සඳහා කුලපති, උපකුලපති, පීඨාධිපතිවරු වගේම ආචාර්යවරුත් එකතු වෙනවා. පීඨ නමකින් සම්මානිත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ලෝගුව සමග පළ දෙන පදක්කමේ වර්ණය මේ පීඨ අනුව වෙනස් වෙනවා. ඉතින් මේ උපාධි ප්‍රදානෝත්සවය කියන්නේ අවුරුදු කිහිපයක් පුරාවට දරපු නොසෑහෙන මහන්සියක තවත් එක් සතුටුදායක මොහොතක්.